හරි ඕම් මකර ලග්න හිමියන්ට 2026 ජූනි මාසයේ ලග්න බලාපල කියන්නේ හදන්නේ. ඉස්ලාම රැකියා ව්‍යාපාර ගොවිතැන් යනාදී වෘත්තීය තත්ත්වයන් අතට සල්ලි ලැබෙන මාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. ගොඩාක් මහන්සි වෙන්න වෙනවා වෙනද වගේම මේ මාසේ පුරාමත් ස්ථාවර ප්‍රතිඵල හැබැයි ලැබෙනවා. ඒ මහන්සියට ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා මහන්සි වුණාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිඵල ලැබෙන බොහොම වාසනාවන්ත මාසයක් මකර ලග්න හිමියන්ට. කර්මාන්ත ශාලා ශාස්ත්‍රයේ ඉන්න අයට කර්මාන්ත ශාලා ආශ්‍රිතව වැඩ කරන අයට ඒ වගේම ඉදිකිරීම් ආශ්‍රිත සේවාවන් වල යෙදෙන කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අයට ඒ වගේම යකඩ සම්බන්ධ රැකියා කරන අයට ව්‍යාපාර කරන අයට ඊටාම ඉහළ සුබදායීතාවයක් තිබෙනවා. ඔබ ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණයෙන් ව්‍යාපාර පටන් අරන් ඉස්සරහට එන්න දඟලන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵල ඔබට ලැබෙන මාසය තමයි මේ උදා වෙන්නේ ජූනි මාසේ. ඔබට මූල්‍යමය වශයෙන් ඔබේ මහන්සියේ ප්‍රතිඵලය දකින්න පුළුවන්. සල්ලි වලින් මහන්සිය අතට ගන්න පුළුවන් වාසනාවන්ත කාලය තමයි සුබ කාලයක්, ජය කාලයක්. ගොවිතැන් කරන ඔබට වෙනදට වැඩිය මහන්සි වෙන්න නම් සිද්ධ වෙනවා. හැබැයි මේ මහන්සියේ ප්‍රතිඵලයත් ඒ විදිහටම ලැබෙනවා. අස්වැන්න සාර්ථක කරගන්න පුළුවන්. ඔබ ටිකක් කම්මැලි කෙනෙක් කියලා හිතමුකෝ. ස්වභාවයෙන්ම ඔබ ඉපදුණු දා ඉඳලා හරි මොකක් හරි හේතුවක් නිසා ඔබ මහන්සි නොවුනොත් නම් මේ සැරේ ඔබේ අස්වැන්න එහෙම ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න බෑ. ඒ නිසා ඔබ මහන්සි වෙන්නම ඕන මාසය තමයි ජූනි මාසය. අලුතෙන් රස්සාවක් හොයන කෙනෙකුට නම් ඔබේ රස්සාව හොයා ගැනීම ටිකක් පරක්කු වෙන්න පුළුවන්. ඒ ප්‍රමාද වීම රස්සාවට තෝරගත්තත් රස්සාවේ වැඩට එන්න කියලා කියන්නේ නැතිව එහෙම ප්‍රමාදයක් තියෙන්න පුළුවන් ඒ රස්සාවට ආශ්‍රිතව. හැබැයි ඒ ප්‍රමාදයෙන් පස්සේ ඔබට ලැබෙන රස්සාව ස්ථිර රස්සාවක් බවට තමයි ග්‍රහයෝ දෙන්නේ. එතකොට කමක් නැහැ පරක්කු වෙලා හම්බුනාට ස්ථාවර රැකියාවක් තමයි ඔබට ලැබෙන්නේ. ඔබට මේ විදේශ රැකියාවකට යන්න හීනයක් තිබුණා නම් ඒකට ඔබ උත්සාහ කරලා තිබුණා නම් ඔබ මොනවා හරි වීසා ඩොකියුමන්ට් දීලා ඒවා සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්න තිබුණා නම් ඩොකියුමන්ට්ස් වල එලිපිලේඛන වල ගැටලු තිබුණා නම් ඒවා නීත්‍යානුකූලව විසඳලා ඔබේ විදේශ ගමනට අදාළ කරන පළමු පියවර ඔබට තබා ගන්න පුළුවන් ජූනි මාසේ. ඉදිරියේදී ඔබට විදේශ රැකියාව හීන හැබෑ කරගන්න අවශ්‍ය කරන මූලික වැඩ ටික ජූනි මාසය ඇතුළත ඉවර කරගන්න පුළුවන්. ඉතින් හොඳයි සහනයක් ලැබෙනවා ඔබේ ජීවිතේට මේකත් එක්ක. ආදරය, විවාහය, පෞල් ජීවිතයට මොකද වෙන්නේ කියලා අපි බලමු. පවුල වෙනුවෙන් වැඩි වගකීමක් දරන්න සිද්ධ වෙන කාලයක් තමයි උදා වෙන්නේ ජූනි මාසේ. ඔබේ ලග්නයට අනුව සහකරුවෙක් සහකාරියක් ඔබට විශාල සහයෝගය ලබා දෙනවා කියන ඔබ බිරිඳක් නම් සැමියා. ඔබ මේ සැමියෙක් නම් ඔබේ බිරිඳ ඔබට වෙනදට වැඩිය ලොකු සපෝට් එකක්, ආදරයක්, ගෞරවයක් ඔබට ලබා දෙනවා. එහෙම තමයි ග්‍රහ පීඨයේම තිබෙන්නේ. ඔබේ සහකරුගෙන් සහකාරියගෙන් වෙනතට වැඩිය විශාල සහයෝගයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම වැඩ වැඩි වෙන මාසයක් මේ කාර්යබහුල. මම මට බිසි එහෙම කියලා ඔබ නිතර කියන්න පුළුවන්. ඒ නිසා අර කන්නවත් වෙලාවක් නැහැ මට වැඩ කියලා කියන්නේ. අන්න එහෙම තැනකට ඔබේ ජීවිතේ කාර්යබහුල වෙනවා. ඒ නිසා පවුලට තියෙන කාලය, ළමයින්ට, බිරිඳට, සැමියාට දෙන්න තියෙන අවධානය, පවුලට දෙන්න තියෙන කාලය දෙන්න බැරි ගැටලුවක් මතුවෙනවා. ඉතින් ඕවා එන ප්‍රශ්න, ඕවා දැනට ප්‍රශ්න නෙමෙයිවා පස්සට ප්‍රශ්න. ඉතින් ඒ නිසා ඒ දැනට ඒ තියෙන ඒ කාර්යබහුලතාවයේ මැද්දේ අඩු ගන්න කෝල් එකක් හරි දාලා බිරිඳගෙන් ඔයා කෑවද කියලා අහලා බලන්න වෙයි. එහෙම නැති වුණොත් ඔබට නම් හැබැයි ජූනි මාසෙ ටිකක් අමාරුයි. ඒ නිසා කාර්යබහුල වැඩ මේ කොච්චර වැඩ තිබ්බත් නෝනට මැසේජ් එකක් හරි දාන්න, කෝල් එකක් හරි දාන්න, සම්බන්ධතාවයේ තියාගන්න, දරුවන් ගැන හොයලා බලන්න. අන්තිමේදී ඔබට ඒ වැඩත් නැහැ, පවුලත් නැහැ, දරුවොත් නැහැ, මොකුත් නැහැ. එහෙම ඉන්න වෙයි. ඉතින් මේවා සමබර කරගන්න ඕනේ ජූනි මාසේ. හොඳට මතක තියාගන්න. පරණ දේපලක් සම්බන්ධයෙන් මොනවා හරි පරණ ඉඩමක්, ගෙයක් මොනවා හරි ඔයාලට ලැබෙන්න තියෙන දෙයක් සම්බන්ධයෙන් නීති ප්‍රශ්නයක් තිබුණා නම් ඒ නීති ප්‍රශ්නේ විසඳීම අර කල් ගියේ ඉඩම් නඩු එහෙම තියෙන අය ඉන්නවනේ. එහෙම කෙනෙක් නම් ඔබට ඒ ප්‍රශ්නෙට අදාළ තීන්දුවක්, දැන් නඩුවක් කියන්නේ කර්මයක් නෑ, පරම්පරා ගානක් ඇදෙන එකක් නේ. එහෙම මොනවා හරි නීති ප්‍රශ්නයක් තිබුණා නම් ඔන්න ඒකේ කෙලවරක් දකින්න ලැබෙන වාසනාවන්ත කාලය තමයි ජූනි මාසය. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්න. පැරණි දේපලේ නීති ප්‍රශ්නේ විසඳෙන මාසය බොහෝ දුරට ජූනි.
අපි බලමු ඔබේ ධනහිස් වලට මොකද වෙන්නේ කියලා සෞඛ්‍ය තත්ත්වය බලන්න ගියාම ධනහිස් වලට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ජූනි මාසයේ වේදනාව ඇති වෙන්න පුළුවන් ධනහිස් කැක්කුම් ඇති වෙන්න පුළුවන් ඒ නිසා මේ ධනහිස් කැක්කුම් සම්බන්ධයෙන් හොඳ ප්‍රතිකාර ගන්න ඒවට අදාළ තෙල් වර්ග තියෙනවා සම්බාහනය කරන්න ඒ නිසි වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ ඊළඟට සංධි හන්දි ආශ්‍රිතව හන්දි පත්‍රුදාව කැක්කුම් වේදනාව නැදීම් තැලීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් වේදනා තත්ත්වයන් සංධි ආශ්‍රිතව මතුවෙන්න පුළුවන් ඒ නිසා ඒව ගැනත් සැලකිලිමත් වෙන්න ඕන ඔබ අනිවාර්යෙන්ම කැල්සියම් වැඩි ආහාර ලබා ගන්න ඕන ජූනි මාසයේ පුරාම මොකද මේ ධන හිස් වලට සංධි වලට අස්ථි වලට කැල්සියම් ටිකක් වැඩිපුර වැටෙන්න ඕන ඒව හරහා ඔබේ මේ සෞඛ්‍ය ගැටලු ටික निराකරණය කරගන්න පුළුවන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියලා අපි බලමු විභාග වලට මොකද වෙන්නේ තාක්ෂණික ශාස්ත්‍ර තුල ඉගෙන ගන්න අයට ඒ වගේම ඉංජිනේරු ශිල්පයට අදාළ උසස් අධ්‍යාපනය ලබන අය ඕනෑම ශාස්ත්‍රයක වෘත්තීය පුහුණු ටෙක්නිකල් කෝස් එකක් කරන අයට වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන අයට තමන්ගේ විභාග වලින් අධ්‍යාපන කටයුතු වලින් ඉහළ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වාසනාවන්ත කාලයක්. දේව පීඨ කොහොමද කියලා ඊළඟට බලන්න හදන්නේ. Hindu දෙවිවරුන්ගෙන් ශිව දෙවියෝ තමයි ඔබව ජූනි මාසයේ පුරාම රැකගන්නේ. ශිව දෙවියන්ගේ පිහිට ඔබට තියෙනවා ජූනි මාසයේ පුරාම. ඔබ පිහිට ඉල්ලුවත් නැතත් ශිව දෙවියන්ගේ පිහිට ඔබට තියෙනවා. ඉතින් ඉල්ලුවොත් පිහිට ලැබෙනවා. දෙවියෝ වුණත් එහෙම නිකන් දෙන්නේ නැහැ. ඉල්ලන්න ඕන. ඕනම දෙයක් ඉල්ලන්න ඕන. දෙවියන්ගෙන් වුණත් ඉල්ලුවොත් තමයි ලැබෙන්නේ. අනේ අපිට පිහිට වෙයිනේ කියලා උඩ බලන් හිටියට දෙවියෝ පිහිට වෙන්නේ නැහැ. ඉල්ලීම් කළ යුතුයි. මැදිහත් වෙන්න දෙවියෝ වුණත් ඒකට තමයි. ඒ නිසා මේ මාසේ ජූනි මාසේ ජය ගන්න ඕනේ නම් ශිව දෙවියන්ගේ පිහිට ගන්න. සෙනසුරාදා දවසක තලතෙල් පහනක් පත්තු කරලා ශිව දෙවියන්ගෙන් Tamanට තියෙන මාසේ මේ ජූනි මාසෙට තියෙන බාධා කරදර ප්‍රශ්න ටික දුරු කරලා දෙන්න කියලා ඉල්ලන්න පඳුරක් ගැට ගහන්න. ජූනි මාසේ පුරාම ඔබව රැක ගන්නවා ශිව දෙවියෝ. Hindu කෝවිලකට යන්න පුළුවන් නම් වඩාත් හොඳයි සාමිලට කියලා සෙනසුරාදා දවසක Hindu කෝවිලකදී ශිව දෙවියන්ට පූජාවක් කරගන්න ශාන්තියක් කරගන්න ඔබට ජූනි මාසයේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඔබ කතෝලික විදිහට අදහන කෙනෙක් නම් කතෝලික විශ්වාසයන් ආගමික විශ්වාසයන් අනුව කටයුතු කරන කෙනෙක් නම් ඔබට ශාන්ත සෙබස්තියන් මුනිතුමාගේ පිහිට තියෙනවා. ඔබේ ලග්නයට ජූනි මාසයේ පුරාම සෙබස්තියන් මුනිතුමාගේ මැදිහත්කම ලබා ගන්න පුළුවන් යාඥා කරන්න. සෙබස්තියන් මුනිතුමාගේ මැදිහත්කම ඉල්ලා සිටින්න සෙබස්තියන් මුනිතුමා ඔබව බලා ගන්නවා ජූනි මාස පුරා. ඔබට මාසය පුරාම ජය අංක වෙනවා අංක 8 සහ 5. ජය වර්ණ වෙනවා තද නිල් සහ කළු පාට. තද නිල් සහ කළු පාට ජය වර්ණ වෙනවා. ඔබට ජූනි මාසයේ පුරාම ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ඕම්.